ඔබේ කුඩා දරුවාගේ හැසිරීම එතරම් හොඳ නැහැයි කියා ඔබට සිතෙනවා. ඇත්තටම ඔබේ දරුවා නරක නැහැ. එයාගේ හැසිරීම පිටිපස්සේ තියෙන්නේ සැඟවුණු ඉල්ලීමක්. කුඩා දරුවන්ට දුක, බය, ආතතිය වගේ දේවල් වචන වලින් කියන්න බෑ. ඒ වෙනුවට ඒ අය කරන්නේ කේන්තිය, කෑගැසීම, හිතුවක්කාර ලෙස හැසිරීම වගේ දේවල්. නමුත් ඒ හැම දෙයකින්ම කියවෙන්නේ මට උදව් අවශ්‍යයි කියලා කියන එක. දරුවාගේ මේ නරක හැසිරීම නවත්තන්න මම ඔබට හිතාම සරල ක්‍රමවේදයක් කියලා දෙන්නම්. මුලින්ම දරුවන්ගේ නරක හැසිරීමට දඩුවම් කරන එක නවත්තන්න. දරුවන්ට කේන්ති ගියාම ඔයා නරකයි කියලා කියන එකට වඩා ඔයා දුකින් නේද ඉන්නේ, ඔයාට කේන්ති ගිහින් නේද ඉන්නේ කියන එක එයාගෙන් අහන්න. එයාගේ හැඟීම් වලට නමක් දෙන්න. එතකොට එයා ඉගෙන ගන්නවා එයාට එන හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක. එතකොට වෙන්නේ හැම දෙයකටම දරුවෝ කේන්ති ගන්න එක වෙනුවට, එහෙමත් නැත්නම් නරක හැසිරීම වෙනුවට එයාට එන සිතුවිලි දෙමාපියන්ට කියන්න පෙළඹෙන එක. නරක හැසිරීම නතර කරන්න දරුවන්ට දඬුවම් කරන එක වෙනුවට දරුවන්ගේ හැඟීම් තේරුම් ගන්න ආදරණීය දෙමාපියෙක් විදියට අද සිටම කටයුතු කරන්න. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.